හෙලෝ ළමයි කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? මං අද ඔයාලට අරගෙන ආවේ රසම රස චිකන් එකක් හදාගන්න රෙසිපි එකක්. ඉතින් ළමයි මේක හරිම ලේසියි හදාගන්න. ඔයාලට ගොඩක් අමුද්‍රව්‍ය ඕනේ වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් අපි බලමු මුලින්ම අවශ්‍ය කරන ද්‍රව්‍ය. මම බීලුණු ගෙඩි දෙකක් අරන් තියෙනවා ළමයි මේකට. බීලුණු ගෙඩි දෙක අපි පොඩියට කපා ගමු. ඔන්න ඔය විදිහට සාමාන්‍ය සයිස් එකේ අර ගෙඩි දෙකකුත් ඔයාලා අරගන්න මේකට. ඒකත් අපි ওই විදිහට කපා ගමු. මේකට කැරට් අලයකුත් මම ගන්නවා. ඒකත් අපි මේ හැඩයට චුට්ටක් කපා ගමු. ඔන්න ඔය විදිහට මේ ඔච්චරයි තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ওই විදිහට ළමයි මම මේ මස් කිලෝ එකක් වගේ තමයි මෙතන අරන් තියෙන්නේ. හමත් එක්ක මේක ගන්න ඕනේ. ඔයාලා ගන්න ප්‍රමාණය අනුව අල කැරට් ලුණු ඒ ටික වැඩි කරගන්න. මම දැන් මේකට මිරිස් කුඩු ටිකක් දා ගන්නවා. මස් කරි එකනොත් චුට්ටක් දා ගන්නවා. කොත්තමල්ලි කුඩු ටිකකුත් දා ගන්නවා. කහ කුඩු ටිකක්, සූදුරු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, මේ ඔක්කොම දාලා අපි හොඳට මේක අතින් කලවම් කරගමු. ලුණුත් දාගන්න ඔයාලගේ රස පදමට. ඔන්න ඔය විදිහට අපි හොඳට කලවම් කරලා මේක පැය භාගයක් විතර මැරිනේට් වෙන්න තියන්න ළමයි. එතකොට තමයි මේ මස් එකට හොඳට අපි දාපු 3-5 උරාගෙන මේක මේ හොඳට මැරිනේට් වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට ඔය පැය භාගයකට විතර පස්සේ ඔයාලා දැන් මේ oven එකට දාන්න පුළුවන් බයිරෙක්ස් එකක් ගන්න. ඒ බයිරෙක්ස් එකට ඉස්සෙල්ලාම අපි අඩට ලුණු ටික දාගමු. ඔන්න ඔය විදිහට ලුණු ටික දාලා අපි ඊළඟට කැරට් ටිකක් දාගමු. අල ටිකත් අපි ওই විදිහටම දාගමු. දාලා ඉවර වෙලා අපි අර මේ මැරිනේට් වෙන්න තිබ්බ මස් එකත් අපි මේක උඩින් මේ ලස්සනට මේ අහුරගමු. අනිවාර්යෙන් ළමයි අර අපි මේ මස් එක නිකම්ම එහෙමම හලන්න එපා. අර මස් එකේ හැම තියෙන පැත්ත උඩට හිටින්න තමයි අපි මේක දාන්නේ. ওই විදිහට ලස්සනට අපි මස් ටික මේ අහුරගමු. ඔයාලට පේනවා ඇති දැන් මම මස් ටික මේ ලස්සනට අහුරගෙන තියෙනවා. ඔය තියෙන මං අහුරගත්ත මස් එක අර ඒකේ ඉස්ම ටිකක් තියෙනවා නම් අපි මේක උඩින් එහෙමම මේ දාගන්න. අර මිරිස් 3-5නේ තියෙන්නේ. දැන් අපි මේකට දෙහි බෑයක් විතර මිරික ගමු. වෙන වතුර කිසිම දෙයක් මේකට එකතු කරන්නේ නැහැ ළමයි. අර මස් එකෙන් උනන වතුරෙන් තමයි මේක තැම්බෙන්නේ. දෙහි බෑවකුත් අපි හොඳට මිරිකලා දැන් අපි ළමයි මේකට ඔලිව් ඔයිල් වලින් ටිකක් දාගන්න ඕනේ උඩින්. ওই විදිහට අපි ඔලිව් ඔයිල් ටිකක් දාගමු උඩින්. මේ මස් එකට ළමයි දාන විශේෂම දෙයක් තියෙනවා. අපි මේකට දෙලුම් සෝස් ටිකක් දාගන්න ඕනේ. ඒ දෙලුම් සෝස් එකෙන් තමයි මේ මස් එක ගොඩක්ම රස. ඔයාලා අර හැමදාම හදන මස් එකට වඩා විශේෂ කවුරු හරි අමුත්තෙක් වගේ එනවනම් මේ මස් එක අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න ළමයි. මේ මස් එක ඇත්තටම මාරම රහයි. ওই විදිහට මම දෙලුම් සෝස් එකනොත් ටිකක් උඩින් වක් කරගන්නවා. ඒකල මම මේක හොඳට ඊයන් කොලයකින් කවර් කරගන්නවා. කවර් කරගෙන oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 45ක් විතර මේක බේක් කරගත්තා නම් හොඳටම ඇති ළමයි. හොඳටම මේක මේ හොඳට සීල් වෙන්න හොඳට මේක මේ වහගන්න. එතකොට අර මස් එක හොඳට තැම්බෙනවා. දැන් ওই විදිහට මම oven එකට දාලා දැන් මේ විනාඩි 45කට විතර පස්සේ තමයි ওই චිකන් එක බලන්න ළමයි මේ මස් එක හොඳට තැම්බිලා තියෙන්නේ. වතුර උනලා තියෙනවා ඔයාලට පේනවා ඇති.
මේ මස් එක මාරම රහයි ළමයි. අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න. ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකල් පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න ළමයෝ.